හෙලෝ ළමයි ඔයාලට කොහමද? මේ තමයි මගේ සිංකිටි පාතාල යාළුවා. මෙහෙම හිටියට මෙයාට මාළු පෙන්නන්න බෑ. මාළුවෙක් හදිසියෙවත් සිංක් එක ඇතුලේ දාලා තිබුණොත් කඩාගෙන බිදගෙන ගිහිල්ලා කොහොම හරි මාළුවා ගන්නවා. මෙයාගේ හැටි අන්න එහෙම. ඉතින් මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. මේ දවස්වල වැසි තත්ත්වේ ටිකක් ඉහළටම තිබුණා. ඒත් දැන් වෙනකොට අපේ පැත්ත නම් වැස්ස ගොඩාක් දුරට අඩු වෙලා ටිකක් පායලා. ටිකක් කියන්නේ සාමාන්‍ය ගානටම පායලා. මෙයා හිතනවා මෙයා වගේ කෙනෙක් ඉන්නවා කියලා. නෑ සුදු බෝලේ. ඉතින් ඔහෙම. ඉතින් අද මං ඔයාලට කියන්න පොඩි කතාවක්. ඔයාලටත් මේ වගේ සත්තු ඉන්නවද ගෙවල් වල? මේ වගේ සත්තු ඉන්නව නම් ඔයාලා මේ සත්තුන්ට කරන්න ඕන මොනවාද? සත්තුන්ගේ ලෙඩ දුකක් හැදුනම අපි සාමාන්‍ය එහෙම කියමුකෝ. ලෙඩ දුකක් හැදුනම එතකොට එයාලට ඇටෙන්ෂන් එක අනිවාර්යෙන් අවශ්‍යයි. මෙයාලා කියන සතුන් කියන්නේ පූසෝ කියන જાතිය ගත්තොත් මෙයාලා ඉක්මනට ගොදුරු කරා යන අය. එතකොට ඒ කියන්නේ මෙයාලා තමයි ලෝකේ ඉන්න ඉක්මනින්ම කෙනර කරදරයක් වෙනකොට ඉක්මනින්ම එකෙන් ගැලවෙන්න පුළුවන් සත්වෙක්. හරි දැන් අපි හිතන්න මෙයාලා වතුර බොන ගමන් ඉන්නකොට යටින් ඇවිල්ලා මෙයාලා කවුරු කන්න හැදුවයි කියලා. එතකොට මෙයාලා ඉක්මනටම ඒ කියන්නේ අර ප්‍රතිවිරුද්ධ රස ඒගොල්ලන්ට මුහුණ දෙනවා. හරිද? ඉතින් මෙයාලා වගේ සත්තු ලෝකෙ හැමතැනම ඉන්නවනේ. හැම ගෙදරකම ඉන්නවනේ. ඒත් මම අද කියන්න ආවේ චූටි කතාව. ඒ තමයි හැමෝම ඒ කියන්නේ සමහරක් ගෙවල් වල පූස් පැටවු ඉන්නවා. ඒ පූස් පැටවු සමහරකට පූසෝ එහෙම පැටව ගමන් පස්සේ පාරට ගෙනත් දානවා. ඉතින් ඒක මාර ලොකු වැරද්දක්. මොකද දන්නවද? අපේ ගෙවල් වල හදන පූසෝ බල්ලෝ ඒ වගේ හදලා අපි පාරට ගෙනත් දාන එක වැරදීනේ. මොකද ඉතින් එහෙම පාරට ගෙනත් දානකොට ඒ ගෙනියන සතාට වඩා අපිට තමයි පව් පිරෙන්නේ. මොකද දන්නවද? ඒ කියන්නේ අපි එක පවක්නේ කරගන්නේ. සතුන් හදලා එයාලා හදා ගන්න බැරුණාම ගිහින් දාන. පන්සල් ළඟින් පාරවල් වලින් ඊට පස්සේ එයාලා හැපෙනවා. පන්සලකට දානවයි කියලා හිතන්නේ මිනිස්සු අන්සරේ එයාලට කන්න පුළුවන් වෙයි කියලා. යන්නේ කන්න හම්බ වෙයි කියලා. එහෙම හිතලා කවදාවත් ඒ වැඩේ කරන්න එපා. මන් දන්නේ නැහැ මේ වීඩියෝ එක කී දෙනෙක් බලයිද කියලා. ඒත් මට මේක කරන්න හිතුණා. මොකද මේ වගේ අහිංසක සත්තු ඒ කියන්නේ මෙයාලා පොඩි කාලේ ජරා කරනවා කියලා කියනවනේ. එහෙම කරනවා. ඉතින් එහෙම කරා කියලා පළියට මෙයාලව එහෙම අත්හැරලා දාලා යන්න එපා. මේ වගේ අහිංසක හිත් මේ වගේ අහිංසක මොනවල් තියන අය කොහොමද ඔයාලා ඔහොම අත්හැරලා දාන්නේ? අපේ ගෙදර නම් ප්‍රධාන මාතෘකාව තමයි පූසෝ. يعني පූසෝ කියන්නේ අපේ ගෙදර කියන විදිහට මාර අහිංසක જાතිය. ඒ වගේම මනුස්සකමක් තියෙනවලු. පූසොන්ට විතරක් නේ බල්ලොන්ටත් එහෙමයි කියලා තමයි අපේ ගෙදර නම් කියන්නේ. ඉතින් මම ඔයාලට අද කියන්නේ මේ අපේ මේ පොඩි සත්තු જાති ඉන්නනේ කියන්නේ පොඩි අය. ඒ කියන්නේ මේ වගේ පූසෝ බලු පැටව් ඒ වගේ අය ඔයාලගේ වල ඉන්නවනම් පාරවල් වල දාලා යන්න එපා. අනේ ඒක නම් කරන්න එපා. මොකද ඒක තරම් පවක් නැහැ. මොකද එයාලට කන්න දෙන්න බැරි නම් එහෙමයි කියලා එහෙම කරන්න එපා. අපි කන බත් එක්කෙන් බත් චුට්ටක් එයාලට දුන්නත් එයාලගේ බඩගින්න නිවනවා. මොකද එයාලට කටින් ඉල්ලන්න බෑනේ. අපි එයාලව ගිහින් දානකොට කොහේ හරි එයාලා අතරමං වෙනවා. ඊට පස්සේ එයාලා තැන දන්නේ නැහැ. එයාලට මොනවද වෙන්නේ කියලා දන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ එයාලා ඇක්සිඩන්ට් වෙනවා අනන්තයි. මොකද ඇක්සිඩන්ට් වෙන්නේ එයාලා හරියට පාර පයින්න දන්නේ. සමහරක් බල්ලෝ ඉන්නවා. ඉතින් පූසොත් ඉන්නවා හරියට ඉන්නේ. ඒත් ගොඩක් පූසෝ බල්ලෝ වාහන වලට ඇක්සිඩන්ට් වෙනවා. මොකද එයාලා පාර පයින්න දන්නේ නැහැ. ඔහේ පාරේ දාලා යනවා මිනිස්සු හයියෙන් වාහනෙන් එලවන් එනවා. ඊට පස්සේ එයාලට නොසලකීමේ දාමනේ හින්දා එයාලා හැපෙනවා. ඊට පස්සේ මේ සතුන් හින්දා එතකොට ඔයාලත් ඒක ඇක්සිඩන්ට් එකක් වෙනවා. එතකොට ඉතින් අපි සතුන්ට බැනලා වැඩක් නැහැ. ඇත්ත වශයෙන්ම කිව්වොත් මෙයාලා හරි අහිංසක. බලන්නකො මේ තමයි අපේ සුදු හාමිනේ. ලස්සනනේ. මං හිතන්නේ එයා බලනවා මේ කවුරු හරි ඉන්නවයි කියලා. නෑ සුදු හාමිනේ. මේ අපි දෙන්න. බලන්නකෝ දිස්. ඇත්තටම දැන් මෙයා මෙහෙම තියාගත්ත තින් දැන් මෙයා මාත් එක්ක මෙහෙම නිකන් ඒ තරම් අහිංසකයි. කො
ටිකක් සුව පහසුවක් ඕනේ යාට අපේ කෙනාට නම්. නිදා ගන්න ප්‍රශ්නයක් නැහැ. අක්කත් නිදි. පේනවනේ මෙයාගේ ඇක්ෂන් එක. මම ඔල්ව ගහන්නේ. අපේ ආච්චි තමයි බලන්න පිටිය කොහෙද කියලා. ඒ පොඩ්ඩක් ආදරේනේ සතුන්ට. මොකද? තමයි ඉතින් අපේ ගෙදර ඉතින් අපි ආසම සතෙක් තමයි මෙන්න මේ